Hello YouTube යාළුවෝ. අපි අද යන්න හදන්නේ සිලෝන් සුපර්මාකට් ග්‍රොසරි ස්ටෝර් එකට. ඒකේ ගොඩාක් ශ්‍රී ලංකන් බඩු තියෙනවා. අපි මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා ශ්‍රී ලංකන් බඩු මොනවද මේ ස්ටෝර් එකේ තියෙන්නේ කියලා. So stay tuned. ඔන්න guys අපි ආවා සිලෝන් සුපර්මාකට් එකට. අපි දැන් ඇවිදන් යන්න හදන්නේ. තාරත් ඉන්නවා. අපි දැන් බලමු මොනවද තියෙන්නේ කියලා ඇතුලේ. So මෙතන තමයි guys ගොඩක් MD cordial juice, Faluda, ginger beer වගේ drinks තියෙන්නේ. ඒ වගේම මෙතන කරපිංචායි කංකුම්නුත් තියෙනවා. මෙතන තියෙන එකේ ගොඩක් frozen vegetables තියෙන්නේ. ඒ වගේ මේ පැත්තේ freezer එකේ තියෙනවා ගොඩක් frozen coconut. ඔයගොල්ලන්ට පොල් සම්බෝල හදනවා නම් මෙතනින් frozen coconut ගන්න මාරම රහයි හදලා ඉවරුණා. මේ හරිය ගොඩක් තියෙන්නේ ඔය බොටල් කරපු උඹල කට සම්බෝල්, ඊට පස්සේ පොලොස් මැල්ලුම, ඊට පස්සේ පොලොස් තියෙනවා, ඊට පස්සේ පොල් සම්බෝල තියෙනවා, එක වර්ග කට්ට කරවල තියෙනවා, හාල් මැස්සු තෙල් දාලා ඕනම බැදුමක් මේ අයිල් එකේ මේ සෙක්ෂන් එකේ තියෙනවා. MD බ්‍රෑන්ඩ්ස් තියෙනවා, දෙරණ බ්‍රෑන්ඩ්ස් තියෙනවා, ඒ වගේම තව බ්‍රෑන්ඩ්ස් ගොඩාක් වර්ග තියෙනවා. මේ අයිල් එකේ ගත්තොත් ගොඩක් තියෙන්නේ 3-5 වර්ග. ඕගොල්ලොන්ගේ කෑලිමිරිස්, කහ, ඊට පස්සේ කරි පවුඩර් හැම જાතියක්ම මේ හරිය තියෙන්නේ. ගොඩක්ම තියෙන්නේ විජයකින්, MD ලගෙන්, දෙරණ ලගෙන් ඕනම බ්‍රෑන්ඩ් එකක් ඒ අයිල් එකේ ගන්න පුළුවන් වෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති මං ඉස්සෙල්ලා කිව්වා වගේ දෙරණින් මෙතන තියෙනවා පොලොස් ඇඹුල කියලා එකක්. අපි ඇත්තරම මේක ගත්තා. මේක ඇත්තරම රහයි බත් එකක් එක්ක කද්දී ඇත්තරම ෆ්‍රෙෂ් හදනවා වගේම රහක් තමයි මේ බොටල් එකෙන්නුත් තියෙන්නේ. මෙතන තියෙනවා කට්ට කරවල කරි, කීරමීන් බැදුම, ඒ වගේම හාල් මැස්සු. අපි කීරමීන් එක නම් try කරලා තියෙනවා දෙරණ product එකෙන්, which is actually good. කට්ට කරවල එක තාම try කරලා නැහැ. අපි ආයෙ පාරක් ගියාම අපි ගන්න හිතන් ඉන්නේ කට්ට කරවල එක. හාල් මැස්සු එකත් ඒ වගේම රහක් තියෙයි කියලා තමයි හිතන්නේ. So guys ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ගොඩාක් දේවල් මෙතන තියෙනවා. මේ තාරත් මේ බලන ගමන් ඉන්නේ මේවා ටික. සාමාන්‍ය જાති ගොඩක් වර්ග ටිකක් තියෙනවා. මේ එක අයිල් එකක් පේනවනේ කොච්චර ලොකුයිද කියලා. අයිල් එකේ ගොඩක් වර්ග තියෙනවා. මේ ශ්‍රී ලංකන් ග්‍රොසරි ස්ටෝර් එකේ මේ සෝයා මීට් ලොකු පැක්ස් තියෙන්නේ. කිතුල් පැණි ඕනනම් කිතුල් පැණිත් තියෙනවා.
මෙතන ගොඩක් මෝර්නිං ටී තියෙනවා හර්බල් ටී තියෙනවා බෙලිමල් තියෙනවා ඒ වගේ මොය තාර පෙන්න්නනවා වගේ මෝතා ජෙලි පැකට්ස් තියෙනවා ෆලුඩ පැකට්ස් තියෙනවා මෙතන ඒ වගේම තල කැරලි තියෙනවා එක මුරුක්කු වර්ග තියෙනවා මික්ස්චර්ස් පැකට් තියෙනවා මේ ෆ්‍රීස් එකේ තමයි ඔක්කොම ෆ්‍රෝසන් ෆිෂ් තියෙන්නේ සිලෝන් සුපර්මාකට් එකේ ගොඩාක් ෆිෂ් ජාති තියෙනවා ඕගොල්ලන් මාළු කන්න කැමති කට්ටිය නම් මෙතනින් ගොඩක් එක මාළු ගන්න පුළුවන් මෙතන ගොඩක් එවරිඩේ බ්‍රෑන්ඩ්ස් තියෙනවා ඔයගොල්ලන්ගේ සමහන් අසමෝදගන් බේබි චර්මි ඕඩික්ලෝන් මෙතන ගොඩක් අමු හාල් මැස්සු තියෙනවා කරවල තියෙනවා ඉස්සෝ තියෙනවා කුනිස්සෝ තියෙනවා ඕගොල්ලන් කැමති වර්ගයක් මේ හරිය තියෙනවා and especially කට්ට කරවලත් තියෙනවා මෙතන රම්පෙත් තියෙනවා ඩ්‍රයිඩ් රම්පේ දෙරණ එකෙන් තමයි කරන්නේ මෙතන මැටිවලින් හදපු ගොඩක් හට්ටි තියෙනවා මේව ගොඩක් ගෑස් ලිපේ පාවිච්චි කරන්න පුළුවන් හට්ටි ටික ඔයගොල්ලන්ට පේනවා ඇති හොඳ ක්වොලිටි එකෙන් ඇත්තරම තියෙන්නේ අපිත් මෙතනින් හට්ටියක් අරන් තියෙන ඒ වගේම කුකිස් බදින්න ඕන කට්ටියට කුකිස් අච්චු ගන්නත් පුළුවන් මෙතනින් මේ ෆ්‍රීස් එකේ ගොඩක් තියෙන්නේ මීට් බෝල්ස් සොසේජස් වර්ග අපි මෙතනින් මේ චිකන් ඇන්ඩ් චීස් සොසේජ් එක ගන්නවා සීල් ප්‍රොඩක්ට් එකක් ඒක ඇත්තරම ගොඩක් රහයි බාබකියුස් වලටත් මරු බාබකියු සෝස් ටොමැටෝ සෝස් එක ගන්න ඉතින් අර ලංකාවේ කීල් සොසේජස් අපිට මිස් වෙන හින්දා මෙතන තමයි ඉතින් සීල් එකේ සොසේජස් තමයි ක්ලෝස් රිප්ලිකා එකක් හැටියට තියෙන්නේ මෙතනත් ගොඩක් ෆ්‍රෝසන් වෙජිටබල්ස් තියෙනවා වෙජිටබල්ස් කිව්වම ටිපිකල් වෙජිටබල්ස් නෙමෙයි ගොඩක් ෆෘට්ස් වගේ කරවිල තියෙනවා ඊට පස්සේ දෙල් තියෙනවා කොස් තියෙනවා දැක්කන මෙතන රෙඩ් පීල්ඩ් අනියන්ස් උත් තියෙනවා ඒ වගේම මේ හරිය ගොඩක් තියෙනවා ෆ්‍රයි කරලා හෝ බැදලා කන්න පුළුවන් ඕගොල්ලන්ට oven එකේ දාලා ගන්න පුළුවන් මේ තාර පෙන්නනා වගේ කොත්තු රොටි පැකට්ස් උත් ගන්න පුළුවන් මෙතනින් මේ හරිය ගොඩක් හාල් වර්ග තියෙන රතු හාල් සුදු හාල් සම්බා ඒ වගේ හාල් මෙතනින් ගන්න පුළුවන් මෙතන තවත් ಜಾති ගොඩක් තියෙනවා මේ හරිය තමයි ගොඩක් පරිප්පු කඩල පරිප්පු ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා මේ සෙක්ෂන් එකේ හඳුන් කූරු ගන්නත් පුළුවන් ගොඩක්ම නම් තියෙන්නේ අමෘතා තමයි. මෙතන තමයි අපි පේමන්ට්ස් ටික කරන්න බිල් කරන්න යන්නේ. මේ බේන් මැරියගේ තියෙනවා ෆිෂ් බන්ස් තියෙනවා, රෝල්ස් තියෙනවා, ෆිෂ් රෝල්ස් තියෙනවා. ඒ වගේම තව සීනි සම්බෝල් බන්ස් නුත් තියෙනවා. ඔන්න ගයිස් අපේ වීඩියෝ එක බැලුවට thank you. මං හිතනවා ඔයගලන්ට දැන් පොඩි හෝ අයිඩියා එකක් තියෙනවා සිලෝන් සුපර් මාකට් එක ඇතුලේ කොයි වගේ ಜಾති වර්ග තියෙනවද කියලා. ඉතින් ඒක හින්දා අපි ආයෙත් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. ඉතින් තව පොඩි දෙයක් තියෙනවා ඔයගලන්ට කරන්න. කොත්තාරේ subscribe කරන්න. like එකකුත් දාලා subscribe කරන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේ අපි හම්බෙමු. එහෙනම් Bye. bye bye.